අලකොල මාළුව නම් ගාන්ටම ඇවිල්ලා තියෙන්නේ. කොහොමද දන්නේ නැහනේ. පොඩ්ඩක් බලමු අපි. නියමයි. ඉතින් කුඹුරට ආව ගමන් ගමේ කෑමක් තියෙනවා. කඩන් ගිහින් හදන්න තමයි යන්නේ. ගිහින් බලමු මොනවාද කියලා. මුලින්ම නම කිව්වොත් අගයක් නැහනේ. බලමුකෝ. ඔන්න මන් තැනට ආවා. මොනවාද මේ? මෙන්න මේ වගේව තමයි කඩා ගන්න ඕනේ. කොහොමද? ඔන්න යාළුවනේ මම කුඹුරේ ගිහිල්ලා කඩාගෙන ආපු අලකොල ටිකේ දැන් අලකොල මාළුව හදන්න තමයි හදන්නේ. තේනවනේ? ගොඩක් කඩන් ආවා. දැන් අපි ඒක හදාගමු. ඉතින්ලා ඉතින් අලකොල අරගෙන මෙන්න මෙහෙම දිගෑරලා බලන්න. මෙන්න මේ විදිහට දිගෑරලා බලලා නැවත අපි මේක අඩලා දාගන්න ඕනි වතුර බේසමක. ඔන්න මම අලකොල ටික නම් කඩාගෙන ඉවරයි. දැන් වතුර එකට දාගෙන තියෙනවා. හැබැයි අලකොල පොඩි කරලා හොදන්නේ නැහැ. මොකද දන්නවද? අලකොල පොඩි කරලා හේදුවොත් අට ගහන්න අල්ලනවා. ඒකින්ද අපි දැන් වතුර ටික බේරෙන්න දාගන්නවා. මේ තියෙන්නේ මම කඩාගත්ත අලකොල ටික. දැන් මම හදන්නේ ලුණු මිරිස් ටික කපා ගන්න. ඉතින් හොද ගන්නත් ඕනේ. තක්කාලි නම් පොඩ්ඩක් නැමින් කියන තරමට හොඳයි. අමු මිරිස් ඒකලා සුදු ලුණු තලලා දාන්න තියෙනවා නම් ගොඩක්ම හොඳයි. ඉතින් මම නම් කපලා තමයි දාන්නේ. පිංච තියෙන්නේ මං කපා ගත්ත ටික. ඔන්න යාළුවනේ අපි අලකොල ටික හදාගන්න තමයි හදන්නේ. ඊට පස්සේ අපි ලුණු ටික දාගන්න ඕනේ. මොකද ලුණු ටික රන්වන් පාට වෙනකම් දඩ ගන්න ඕනේ. ඊට අපි අම්මිරිස් ටික දාගන්න. සුදු ලුණු ටිකක් දාගන්න. කරපිංච ටිකක් දාගන්නවා. හැබැයි තක්කාලි ටික නම් පස්සේ තමයි දාන්නේ අපි. ඔන්න ලුණු ටික නම් රන්වන් පාටට ඇවිල්ලා මිරිස් ටිකත් ගානට තැම්බිලා. දැන් අපි තුන පහ ටික දාගමු. මිරිස් කුඩු 3-5, අබ, උළුහාල්, කහ කුඩු වැඩි කරගන්න එපා. ලුණු කුඩු පොඩ්ඩක්. ඔන්න බලන්නකෝ. දැන් අපි තක්කාලි ටික එකතු කරගන්න ඕනේ. ඒකලා දීකිරි ටිකක් දාගන්න ඕනේ. දැන් ගානට ඇවිල්ලා තියෙන්නේ. ඔන්න අපි අලකොල ටික එකතු කරගන්න යන්නේ දැන්. දැන් ඉතින් එනීට කවලම් කරගන්න ඕනේ. එහෙම පිරලා තිබ්බට රත් වෙනකොට අඩු වෙනවා. තේනවනේ ටිකෙන් ටික අඩු වෙන හැටි. ඉතිකිරි ටික දාන්න ටිකක් තැම්බෙන්න ඕනේ. එතකන් අපි වහලා තියාගන්න ඕනේ. දැන් නම් තැම්බිලා ඇති වගේ. බලමු නේද? කොහොමද පාට? එන සුවඳ ඔයාලට නම් දැනෙන්නේ නැහැ ඉතින්. ආරම සුවඳයි හොඳේ. කවලම් කරගන්න ඕනේ. දැක්කම ඉතින් ඔයාලට කාද හිතෙනවා ඇති. තව ටිකක් තැම්බෙන්න ඕනේ. අලකොල මාළුව නම් ගානටම ඇවිල්ලා තියෙන්නේ. කොහොමද දන්නේ නැහනේ. පොඩ්ඩක් බලමු අපි. නියමයි. අමු එහෙනම් ඈ. මේ තියෙන්නේ මං හදාගත්ත අලකොල මාළුව. කියනවනේ පාට කොහොමද ඇද්ද? කාලම තමයි බලන්න ඕනේ. ඉතල වැඩක් නැහැ. ආරම රසයි. ඔයාලටත් හදන් කන්න තමයි කියන්නේ. ආයේ මේ වගේ ලස්සන වීඩියෝ එකකින් එන්නම්. ෆලෝ කරලා තියාගන්න. ගිහින් එන්නම්.